රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට මෙතෙක් සිහිනයක්ව තිබූ කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිකිරීම ලබන වසරේ ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ. ඒ අනුව පළමු අදියර යටතේ ඉදිකිරීම සිදු කරන්නේ අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල බස් නැවතුම දක්වායි. ඉන්පසුව අවිස්සාවේල්ල බස් නැවතුම අසල සිට ඇහැලියගොඩ දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීමට තීරණය කර තිබෙනවා. ඊළඟ අදියර යටතේ ඉදිකිරීම සිදුවන්නේ ඇහැලියගොඩ සිට රත්නපුර දක්වායි. මේ සියලු ඉදිකිරීම් සිදු කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදෙස් සහ අධීක්ෂණය යටතේයි. දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේදී 1 කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි 30ත් 40ත් අතර මුදලක් වැය වන බවට ගණන් බලා තිබෙනවා. කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ සිට රත්නපුර දක්වා ඉදිකිරීම අවසන් වූ පසු ජනතාවගේ සිහිනය සැබෑ කරමින් රත්නපුර දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකි බවයි ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ. අපි වර්තමානයේ ව්‍යාපෘතියක් ආරම්භ කරන මූලික සැලසුම් සකසාගෙන යනවා. අවිස්සාවේල්ලේ සිට රත්නපුරේ දක්වා දුම්රිය මාර්ගයේ දිගු කිරීමේ කටයුතු. ඒ සඳහා මූලික පියවර මේකට අපි අරගෙන තියෙනවා. ඒ සඳහා අවශ්‍ය දැනුම් දීම් කරලා තියෙනවා. ඒකට අදාළ වන කාණ්ඩ සමග සාකච්ඡා කරලා ඉදිරි පියවර සැලසුම් කරන මට්ටමේ අපි ඉන්නවා. එමගින් අපිට පුළුවන් අවුරුදු විශාල ගානකට පස්සේ රත්නපුර ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමක් වන බලාපොරොත්තුවක් වන නැවත වරක් දුම්රිය රත්නපුරයට යන ගමන ආරම්භ කරන්න. අපිට පියවර වශයෙන් තමා කරන්න සිද්ධ වෙන්නේ අපි ආරම්භ වශයෙන් බලාපොරොත්තු වෙන අවිස්සාවේල්ලේ දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල බස් නැවතුම දක්වා දුම්රිය මාර්ගය දියුණු කරලා එමගින් මගින් වැඩි පහසුමක් ලබා දීමටත් ඒ අතරම දුම්රිය මාර්ගය ඉදිරියට ඇහැලියගොඩ දක්වා ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු ආරම්භ කිරීමට. සාමාන්‍ය කිලෝමීටරයකට ඇමරිකානු ඩොලර් මිලියන 300ක් 450ක් විතර වැය වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ උපදේශ මත දුම්රිය ස්ථාන බොහෝමයක දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වය අරගෙන ප්‍රදේශවාසීන් සහ මගින්ගේ උදව් අරගෙන දුම්රිය ස්ථාන වැඩි දියුණු කරලා තියෙනවා.